Hi people! මේ week එකේ වීඩියෝ එකෙන් එන්නේ මගේ weekend kitchen එකෙන් ආපු අමුතු කෑමක් ගැන. fried rice එකක් නිසා මේකේ තියෙනවා carrot තියෙනවා, ගෝවා තියෙනවා, leeks තියෙනවා. ළඟදී නම් මම හැම කෑම එකකටම මෙහෙම ලුණු fry කරලා දානවා. ළමයි මාරම රසයි. ඒකට පුරුදු වෙන්න සුපිරි එක. දැන් පෙන්නන්න යන්නේ මම අර කියපු අමුතු කෑම එක. නිවිති omelette. මගේ එකම පර්පස් එක උනේ කොහොම හරි අපේ මෑන්ට නිවිති කොලයක් හරි කවනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම නිවිති omelette එක හැදුවේ. ඉතින් මිනිස්සුව රැවටීමේ චේතනාවෙන් මම දානවා නිවිති omelette එකට sweet corn. ඊට පස්සේ දානවා mozzarella cheese. හිතනවා දැන් මේ මොන මල ජරාවද මේ හදන්නේ කියලා. හරි, මම හොඳටම එකඟයි. මල ජරාවක් තමයි. හැබැයි ඔබගේ අදිෂ්ඨානය බලවත් නම් හැකියාව විශ්මිත විය යුතුයි. මාර කලින් ෆ්‍රයි කරගත්ත ලුණු ටික මේකටත් දැම්ම ළමයි. ඒක මාර රසයි. ඕන කෑමක් එක්ක ඒක මැච් වෙනවා. ඒක try කරලා බලන්න. අනිත් ටික නම් ළමයි ඉතින් ඔය හැමෝම බත් එක හදන විදිහ තමයි. සුදු ලුණු දැම්මා, ඉඟුරු දැම්මා, කැරට් දානවා, පස්සේ ගෝවා දානවා. ලුණු චුට්ටක් දැම්මා. මේ ආකාරයෙන් ගම්බිරිස් ස්වල්පයක් එකතු කරා. ඊට පස්සේ oyster sauce දානවා. මගේ කෑම වල නැතුවම බැරි රස. soya sauce චුට්ටකුත් දැම්මා. පස්සේ සීනි චුට්ටකුත් එකතු කරනවා මේ වගේ. අර කොළ පාට අන්තිමට පේනකොට ටිකක් ලස්සනයි නේ. හින්දා ගෑස් එක ඕෆ් කරලා තමයි ලීක්ස් ටික එකතු කරේ. ඊට පස්සේ බත් එකට මේ වගේ මේ මික්ස්චර් එක එකතු කරා. අන්තිමටම ප්ලම්ස් දානවා. තක්කාලි කෑලි ටිකක් දැම්මා. පොඩක් අර පාට එන විදිහට. අපේ මෑන් චිකන් කරි වලට වැඩි කැමති නෑ ළමයි. ඒ හින්දා මම චිකන් එක හැදුවේ මේ විදිහට. ලුණු දැම්මා. මිරිස් කුඩු දානවා. නැවතත් වේදිකාවේ oyster sauce සමගින් soya sauce. ඊට පස්සේ අර දාපු ingredients එක හොඳට chicken එකට මේ වගේ අතගාලා හැමතැනටම හොඳට යන විදිහට ඒක තවරලා air fry එකේ දැම්මා. තව ලුණු කෑලි ඉතුරුයි ළමයි. ඒ නිසා මම ඒක බත් එකටත් දැම්මා. ඔම්ලට් එක කොච්චර ලස්සනයිද කිව්වොත් ඒක දැක්කත් අර ඒක නිකන් ගුණ ඇඟට නිකන් මෙව්ව වෙලා යන සීන් එකක් වුණා. චිකන් කෑල්ලක් තිබ්බා. ටඩා! thank you වීඩියෝ එක බලුවට. subscribe කරන්න ළමයි, like කරන්න, comment කරන්න, share කරන්න. Until next time, bye guys.